Hi friends, Smart Kirigapalani YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ Smart Kirigapalani කියන්නේ මොකක්ද කියලා කියන්නේ. හැමදාම මම ඔයාලට වීඩියෝ පටන් ගන්නදී Hi friends Smart Kirigapalani YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ලංකාවේ Kirigapalani ගැන තියෙන හොඳම YouTube channel එකක් කියලා තමයි පටන් ගත්තේ. ඒ වුණාට මම කවමදාවත් ඔයාලට Smart Kirigapalani කියන්නේ මොකක්ද Smart Kirigapalani ඉතින් මොකක්ද සිද්ධ වෙන්නේ කියලා කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ Smart Kirigapalani එක කියන වීඩියෝ එක. ඉතින් එන්න මේ ස්මාර්ට් කිරිගාපාලන එක කියන වීඩියෝ එකේ මම ඔයාලට විස්තර කරන්නේ ස්මාර්ට් කිරිගාපාලනයට අනුව අපි තෝරගන්න ඕනේ සත්තු මොන වගේද කියන එක තමයි. ඒ කියන්නේ මම මෙතනදී ඔයාලට විස්තර කරනවා ප්‍රීසියන් සති. ඊට පස්සේ තව ගිරිලන්දි AMZ. අන්නේ සත්තු වර්ග ඉන්නවනේ. මේ සත්තුන්ගේ කිරි කොච්චරක් තියෙනවද? ඊට පස්සේ දැන් සත්තු අපි තෝරගන්නේ කොහොමද? ඒ කියන දේවල් තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් විස්තර කරන්න පැහැදිලිව. ඊට පස්සේ ඕගොල්ලන්ට ස්මාර්ට් කිරිගාපාලන දෙක කියලා වීඩියෝ එකක් අනාගතයේදී තියෙනවා. ඒක තාම නම් ෂූට් කරලා නැහැ. ඒ ස්මාර්ට් කිරිගාපාලන දෙක කියන වීඩියෝ එක මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වීඩියෝ එක අපි යන්නේ ස්මාර්ට් කිරිගාපාලනයට අනුව එක සත්තු වර්ගණය කියන්නේ කිරි ගන්න ප්‍රධාන වශයෙන් අපිට මේ ස්මාර්ට් කිරිගාපාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කිරි ප්‍රමාණය වැඩි කර ගැනීමනේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියන්නේ දැන් මට ඉන්නවනේ සබ්ස්ක්‍රයිබර්ස් 213ක්. මේ සබ්ස්ක්‍රයිබර්ස් 213 ගත්තාම ඔය එතනින් ඉන්න එක්කෙනෙක්වත් මම අඳුරන්නේ නෙවෙයිනේ. ඒගොල්ලෝ ලංකාවේ වීඩියෝ පළාත්වල අය මම වීඩියෝ එකක් පබ්ලිෂ් කරපුවාම ඒගොල්ලන්ට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතලා ඒගොල්ලෝ ඇවිල්ලා සබ්ස්ක්‍රයිබ් කරගත්තු කට්ටිය. ඒතර මේ වීඩියෝ එක බලන්නෙත් ඒගොල්ලෝ සහ අනිත් අතට මේ කිරිගාපාලන ඉන්නත වෙනයි විතරමනේ. කොහොම සුළු පිටාන් කිරිගාපාලනයට අදාළ වීඩියෝ එකක් බලන්නේ සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් බලන්නේ සින්දුවක් එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් නේ කොමඩි සීන් එකක් ඒ වගේනේ. දැන් ඒ හින්දා ඕගොල්ලන්ට මෙතනින් එහාට මම තව වීඩියෝ එකක් දානවා ස්මාර්ට් කිරිගාපාලන දෙක කියලා. ඒ ස්මාර්ට් කිරිගාපාලන දෙක කියන එකෙන් පැටියෙක් කොහොමද හදාගන්නේ, පැටියෙක්ට කොච්චර කිරි දෙන්න ඕනද, يعني පැටවුන්ගේ විස්තරාත්මකව ඉදිරිපත් කරනවා ස්මාර්ට් කිරිගාපාලනයට අනුව. ඉතින් ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ප්‍රේස් දැන් මම ඔයාලට කියන්න යන්නේ ජර්සි ප්‍රීසියන් සතෙක් ගැන. මෙයාලා බ්‍රිතාන්‍ය චැනල් දූපත්වල ජර්සි ගවයෙකුට ෆ්‍රීසියාහි සම්භව වූ ප්‍රීසියන් ගවයෙකු මුහු කිරීමෙන් ජර්සි ප්‍රීසියන් සම්භව වෙලා තින්නේ. මොවුන්ගේ ශරීර බල කිලෝ 550ක් පමණ වෙනවා. කිරි ලීටර් 17ක් පමණ මොවුන්ගෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ජර්සි සම්භවය නිසා කන් කොටව තමයි පිහිටලා තියෙන්නේ. ප්‍රීසියන් සම්භවය නිසා බුරියක් නැත. බුරුල්ල ශරීරයේ අභ්‍යන්තරයේ තමයි පිහිටලා තියෙන්නේ. අපිට මෙයාලට බාහිරින් බුරුල්ලක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මේ ඔයාලට දැක ගන්නට ලැබෙන්නේ පාකිස්තානයේ සාහිවාල් හා රතුසින්දි ගවයන් බ්‍රිතාන්‍ය චැනල් දූපත්ති ජර්සි ගවයන් සමග මුසු කිරීමෙන් සෑදුණු ඕස්ට්‍රේලියන් මිල්කින් සීබු. එසේත් නැතිනම් මේ මිසෙන් ගවයෙකුට ප්‍රීසියන් මුසු වීමෙන් සම්භවය වූ ගව වර්ගයක්. මොවුන්ගේ ශරීර බල කිලෝ 600ක් පමණ වෙනවා. ඒ වගේම අපිට මොවුන්ගෙන් කිරි ලීටර් 22ක් පමණ ලබා ගන්න පුළුවන්. මොවුන් මිටි මහත තද සමගින් යුක්ත වෙනවා. මොවුන්ගේ බුරියේ සිට බඩ දිගට බුරුල්ල පිහිටා තිබෙනවා. ඒ වගේම මොවුන් ඕනෑම මට්ටමක දේශගුණ තත්වයකට ලංකාවට ඔබිල වෙන සතෙක්. මේ වගේ සතෙක් ඉන්නවා කියන්නේ ඕගොල්ලොන්ට සෑහෙන වටිනාකමක් තියෙනවා. ඕගොල්ලෝ මිලදී ගන්න ඕන යම්කිසි සතෙක් අනිවාර්යයෙන්ම මේ වගේ සතුන්ව මිලදී ගන්න උත්සාහ කරන්න. ඒකෙන් ඕගොල්ලොන්ට වඩාත් ඵලදායී කිරි නිෂ්පාදනයක් ලබා ගැනීමට හැකි වෙනවා. මොහු බ්‍රිතාන්‍ය චැනල් දූපත්ති ජර්සි ගවයෙකුට ලංකාවේ ගව ආහාර මුහු වෙලා සම්භව වූ සතෙක්. මොහුගේ ශරීර බල කිලෝ 450ක් පමණ වෙනවා. ඒ වගේම මොවුන්ගෙන් අපිට කිරි ලීටර් 12ක් පමණ ලබා ගත හැකි වෙනවා. ජර්සි සම්භවය නිසා කම් කොටෝ පිහිටන අතර ශරීරයේ දිගති හැඩයක් ගන්නවා. ලංකාවේ ගවයන්ට මුහු ඇති නිසා බුරුල්ල සාමාන්‍ය වෙනවා. මොහු ජර්සි ප්‍රීසියන් ගවයෙක්. මොහු ෆ්‍රීසියාහි ප්‍රීසියන් ගවයෙකුට බ්‍රිතාන්‍ය චැනල් දූපත්ති ජර්සි ගවයෙකු මුසු කිරීමෙන් සම්භවය වී ඇත. නමුත් ෆ්‍රීසියන් ආරයට වැඩි නැඹුරුවක් දක්වයි. නෑම්බියන් නිසා බර කිලෝ 500ක් පමණ වෙනවා. මොවුන්ගේ කන් කොටුව පිහිටා ඇති අතර බුරියක් නැති බැවින් මොවුන් හඳුනාගත හැකිය. මොවුන් සීත ප්‍රදේශවලට වඩාත් යෝග්‍ය වේ. මේ ඉන්නෙත් ලංකාවට මුහු වෙති ජර්සි සතෙක්. ඉතින් මෙයාත් බ්‍රිතාන්‍ය චැනල් දූපත්ති ජර්සි ගවයෙකුට ලංකාවේ ගවාරයන් මුහු වීමෙන් තමයි සම්භව වෙලා තියෙන්නේ. ඒ වගේම මෙයාගේ ශරීර බල කිලෝ 400ක් විතර වෙනවා.
අපිට මෙයාගෙන් කිරීට 12ක් විතර ලබා ගන්න පුළුවන්. මොවුන් ද කන් කොට ශරීරයේ දිගති හැඩයක් ගන්නා සතුන් වෙනවා. මොහුගේද බුරුල සාමාන්‍ය හැඩයක් ගන්නවා. මේ ඔයාලට දැක ගන්නට ලැබෙන්නේ AM විසිට ජර්සි කලවම් සතෙක්. AM විසිට ගවයෙකුට බ්‍රිතාන්‍ය චැනල් දූපති ජර්සි ගවයෙකු මුසු කිරීමෙන් තමයි මොවුන් සම්භවය වෙලා තියෙන්නේ. මොවුන්ගේ ශරීරයේ බර කිලෝ 550ක් පමණ වෙනවා. ඒ වගේම මොවුන්ගෙන් අපිට කිරලීටර් 17ක් පමණ ලබාගත හැකි. මොවුන්ගේ ශරීරයේ දිගති හැඩයක් ගන්නා අතර කන් කොටව තමයි පිහිටලා තියෙන්නේ. මොවුන්ගේ බුරුල්ල බුරියේ සිට විශාලව වැඩි ඇත. මොවුන්ද ශ්‍රී ලංකාවට සුදුසු ගව වර්ගයකි. මේ ඔයාලට දැක ගන්නට ලැබෙන්නේ ප්‍රීසියන් ගිරලන්ඩු සතෙක්. මොවුන් ඉන්දියාවේ ගිරිගවයන් ප්‍රීසියාවේ ප්‍රීසියන් ගවයන් සමග මුසු කිරීමෙන් බ්‍රසීලයේදී නිර්මාණය කරන ලද ගිරලන්ඩු ගවයන් නැවත වතාවක් ප්‍රීසියාවේ ප්‍රීසියන් මුසු කිරීමෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මොවුන්ගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 850ක් පමණ වෙනවා. ඒ වගේම මොවුන්ගෙන් අපිට කිරලීටර් 20ක් පමණ ලබාගත හැකි වෙනවා. මොවුන්ගේ බුරුල්ල විශාලව තමයි පිහිටලා තියෙන්නේ. මොවුන්ගේ ශරීරයේද විශාල වෙනවා. ඒ වගේම මොවුන් ඉතාම ශක්තිමත් සතුන්. මොවුන්ගේ කන්ද විශාලව තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි දැන් ලංකාවට ඔරොත්තු දෙන. ඒ කියන්නේ දැන් ලංකාවට ගැලපෙන. දැන් ලංකාව ගත්තාම අධික සීතල රටක් නෙමෙයි. ලංකාවේ එක එක පැතිවල එක එක විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට කලින් කිව්වනේ ළමංගේ මේ වීඩියෝ බලන්න එක එක පළාත්වල එක එක විදිහ එක එක මට්ටම් වල කට්ටියනේ. ඉතින් ඒ හින්දා මට ඔයාලට මෙතනදී කියන්න ඕනේ දේ දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන උණුසුම් කලාපයක ඉන්නවා නිකන් අධික උෂ්ණත්වය තියෙනවා නම් ඕගොල්ලෝගේ ඉන්න පැත්තේ ඒකට ඔරොත්තු දෙන්න ඕලාට ප්‍රීෂියන්ව හදනවා නම් ප්‍රීෂියන් සතුන් හදනවා නම් සෑහෙන දුකක් යන සෑහෙන කට්ටක් කරනවා. නමුත් ඕගොල්ලෝ ගිරලන්ඩ සත්තු ගාවට ආවොත් ගිරලන්ඩ සත්තු මිලදී ගන්න එක තමයි ඔයාලට වඩාත්ම වැදගත් වෙන්නේ. දැන් සීත පැත්තක නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කිසිම කතාවක් නැතුව කෙලිම ප්‍රීෂියන්ලව ගන්න. මම ඕගොල්ලෝට නිර්දේශ කරන්නේ ඕගොල්ලෝ දැන් මොන විදිහේ සත්තුන්ව තෝරගත්තත් විශේෂයෙන්ම දැන් මගේ මේ වීඩියෝ එකේ ඉන්නේ එක ෂෝට් ටෝන් සතයි. කියන්නේ ගිරලන්ඩ සතා විතරයි අපේ මඩුවේ ඉන්න ෂෝට් ටෝන් සතෙක්. ඉතින් මං ඔයාලට කියන්නේ ඕගොල්ලෝ ගන්නකොට ඒ පිළිමනව සැලකිලිමත් වෙන්න. ඕගොල්ලෝ ෂෝට් ටෝන් සතු මිනදී ගන්න උත්සාහ කරන්න. ඒක ඕගොල්ලෝට ලොකු වාසියක් වෙනවා. කෑම දානකොට කෑම අනනකොට වගේම සෑම තියලු දෙයකටම ඕගොල්ලන්ට මේක වැදගත් වෙනවා. ඊට අමතරව ඕගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් මේ වෙද්දි හුඟ දෙනෙක් යන පැත්තක් තමයි ලූස් බාන් ක්‍රමය. මේ කියන ලූස් බාන් ක්‍රමයටත් වැදගත් වෙනවා මෙන්න මේ ෂෝට් ටෝන් ගවයින්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕන ඔයාලගේ ප්‍රදේශය මොන වගේද කියලා. ඊට පස්සේ ප්‍රදේශයට අනුව දැන් මම කියවනේ ඕගොල්ලෝ උණුසුම් ප්‍රදේශයක ඉන්නවා නම් ඕගොල්ලෝ ගිරලන්න. එතකොට සීත පැත්තක ඉන්නවනම් ඕගොල්ලෝ ප්‍රීෂන්. නමුත් මේ දෙගොල්ලෝ තමයි ගැලපෙන්නේ. ඉතින් අතරමැද ඕගොල්ලෝන්ට තියෙන මේ මින මුදල් වල ප්‍රමාණය අනුව මම අනිත් විස්තර කරපු සතුන්ගේ ගාවටත් ඕගොල්ලෝ නෑන පුළුවන්. මම කියන්නේ මේ එතන ඉන්න ප්‍රධානියෝ දෙන්නා කියන ප්‍රධානියෝ කියන්නේ මේගොල්ලෝ තමයි කිරි වලට නම්බර් 1 කප් ගහලා ඉන්න දෙන්නා. ඒක ෆ්‍රීෂන් ඉන්නවා එක පැත්තකින්. ඒගොල්ලෝ සීත පැත්තට අනිත් පැත්තට ඉන්නවා ගිරලන්ඩෝ. ඒගොල්ලෝ උෂ්ණ අධික පැති වලට. ඉතින් ඕගොල්ලෝන්ගේ තියෙන අතේ තියෙන මිල මුදල් ප්‍රමාණය එහෙම බලලා ඕගොල්ලෝ තීරණය කරන්න මොන සතෙක් ගන්නවද කියලා. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ දැන් ලූස් බාන් ක්‍රමයට යන්න හිතේ තියාගෙන සත්තු ගන්නවා නම් අනිවාර්යෙන් ෂෝට් ටෝන් ගන්න කියලා තමයි. ඉතින් ෂෝට් ටෝන් නේ නැතත් ෂෝට් ටෝන් ගන්න එක ඕගොල්ලන්ට සෑහෙන වාසියක් වෙනවා. ඉතින් ඒ ටික තමයි මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. මට ඔයාලට කියන්න තියෙන්නේ මට මේ වෙද්දි වීඩියෝ දාන්න එක එපා වෙලා තියෙන්නේ. මොකද මම ඔයාලට එක වීඩියෝ එකකින් මට මේ දිට්ටුවා හින්දා මොකද්ද සිද්ධ වුනේ කියන මගේ ඛේද වාචකය ඕගොල්ලන්ට විස්තර කෙරුවා. ඉතින් මට ඒක අඬා වෙලෙපෙලෙපි ඉන්න ඕනේ. මගේ කර්තව්‍යය පුළුවන් තරම් මේ වෙද්දි වීඩියෝ ඕගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් කරන එක. ඉතින් ඕගොල්ලන්ගේ කර්තව්‍ය විදියට මම ඕගොල්ලෝගෙන් ඉල්ලා සිටින්නේ මම ඔරිජිනල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට ඔයාලට ලබා දෙනවා. ඉතින් මේ වීඩියෝ වල තියෙන ගුණාත්මකභාවය පිළිබඳව මම 100%ක්ම වගේ කියනවා. මේ වීඩියෝ එකක්වත් කිසි යම් තැන් වලින් කොපි කරලා බොරු කෑලි ඇඩ් කරලා එහෙම නෑ. මේ ඔක්කොම මම ඉතින් හදපු වීඩියෝ වල කිසිම මේ කොපිරයිට් වදින්නවත් අනිත් විතර කිසිම ප්‍රශ්නයක් නැතිව ඕගොල්ලන්ට අරන් එන ඔරිජිනල් කන්ටෙන්ට් මම ඉතින් ඒ හින්දා විශ්වාස කරනවා මගේ වීඩියෝ ඕගොල්ලෝ බලයි කියලා. මේ වීඩියෝ බලන අයගෙන් මම ඉල්ලා සිටිනවා. දැන් මේ වෙද්දි මේ වීඩියෝ එකේ බලන අය ඉන්නවනේ. මම කිව්වනේ දැනට මට ඉන්නේ සබ්ස්ක්‍රයිබර්ස් 213යි කියලා. මම මේ වීඩියෝ එක දාලා ඕගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා මට සබ්ස්ක්‍රයිබර්ස් 1000 මට්ටමට යන්න ඕගොල්ලෝ උදව් කරන්න කියලා. බලන ඕගොල්ලෝ හැමෝම ඉතින් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද
ඔයාලා කිරිගාව පාලනේ නිරත වෙනවා කිරිගාව පාලනේ සම්බන්ධ වීඩියෝ ඕන හින්දා ඔයගොල්ලෝ මේක බලන්න ඔයගොල්ලෝ සින්දුවක් බලන්න ඕන නම් කිරිගාව පාලනේක තියෙන ස්මාර්ට් කිරිගාව පාලන YouTube channel එකට එන්නේ ඔයගොල්ලෝ කොමඩි සීසන් එක බලන්න නම් එහෙම එන්නේ නැහැ ඔයගොල්ලෝන්ට ඕනේ කිරිගාව පාලනය ගැන වීඩියෝ බලන්න නම් ඒ ගැන ලංකාවේ තියෙන හොඳම YouTube channel එක නම් ඔයගොල්ලෝන්ට ඇවිල්ලා තියෙන්නේ හොඳම YouTube channel එකට තමයි ඔයගොල්ලෝ ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා ඔයගොල්ලෝ මම ඊගාට ස්කවුට් කිරිගාව පාලන දෙක කියලා වීඩියෝ එකක් අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් මම දැන් මේ වීඩියෝ එක නවත්තනවා ඉතින් ඔයගොල්ලොන්ට මෙච්චර මගේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට ස්තුතියි අවසාන වශයෙන් ඔයගොල්ලෝ කියන සිට දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න මම දිගටම ඔයගොල්ලන්ට දැන් මෙතන සිට වීඩියෝ අරන් ඉන්න පුරුදු වෙනවා ස්තුතියි